වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය යටතේ තියෙන මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික ශිල්පී සේවා ගණයේ කාර්මික ශිල්පී තනතුරු සඳහා බදවා ගැනීම 2025 ගැන තමයි අද කතා කරන්නේ. ආයුධම්ප කැදවන අවසන් දින සඳහන් කරලා තියෙනවා 2025 දහවන මාස 21 වෙනි දිනට පෙර එවන් එකේ සඳහන් කරලා තියෙනවා. සාමාන්‍ය වැටුප 66540ක් හම්බ වෙනවා. අපි ඊළඟට බලමු නංගියේ මල්ලි අධ්‍යාපන සුසුකම් මොනවද කියලා. අධ්‍යයන ප්‍රසාතිපත්ත සාමාන්‍ය පෙළ විභාගයේදී දෙවරක නුවරිගානකදී යට පිරිසේ සම්මා අධිකාර සහිත 26ක් සමත් වෙලා තියෙන්න ඕන. ප්‍රධාන විදුලි පද්ධති නඩත්තු කිරීම, අලුත් එඩියා කටයුතු සහායයෙන් විදුලි පරිපථ දෝෂ හඳුනා ගැනීම ආදී කටයුතු තමයි තියෙන්නේ. ඊට අදාළ තෘතීය වෘත්තීය අධ්‍යාපන කොමිසම සභාව විසින් පිළිගනු ලබන කාර්මික වෘත්තීය පුහුණු ආයතනයෙන් නිකුත් කරනු ලබන ජාතික වෘත්තීය කුසලතා ඉන්නියු ලෙවල් 4 මට්ටමේ නවෝදය ප්‍රවේණිතා සහතිකයක් ලබා දෙන්න ඕන නංගියේ මල්ලි. ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමේ හැකියාව තියෙන්න ඕන. වයස අවුරුදු 18ට 45 අයට මේ සඳහා ආයුධම් ගන්න පුළුවන්. ශ්‍රී ලාංකීය පුරවැසියෙක් වෙන්න ඕන. පැයක පායු පරිසරයක් තමයි තියෙන්නේ. ඒ වගේම විවිධ සම්මුඛ පරිසරයක් තියෙනවා නංගියේ මල්ලි. ත්‍රික අධ්‍යාපන සූත්‍රකම්, අතිරේක පළපුරුද්ද, අතිරේක වෘත්තීය සූත්‍රකම්, භාෂා ප්‍රවීණතා, සම්මුඛ පරිසරයේදී දක්වන කුසලතා මත ලකුණු ලබා දෙන්න. මේ සූත්‍රකම් තියෙනවා නංගියේ මල්ලි ඔයාලට පුළුවන් මේ සඳහා ආයුධම් කරන්න. ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන ආදර්ශ අකෘති පත්‍රය පුරවලා 2025 10 මාස 21 දිනට හෝ ඊට පෙර අධ්‍යාපක මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව මාහේනවත්ත පිටපණ කොහොමාගම කියන ලිපිනයට එවන්න ඕන කියලා සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ සඳහන් කරලා තියෙනවා එවන ඉල්ලුම්පතේ බහලන කවරේ වම්පස ඉහළ කෙළවරේ මිනුම් ඒක හා ප්‍රමිති සේවා දෙපාර්තමේන්තුවේ පාදක ශිල්පී සේවා ගණයේ කාර්මික ශිල්පී තනතුරු සඳහා බදවා ගැනීම 2025 සඳහන් කරන එක සඳහන් කරලා තියෙනවා. ඉතින් නංගියේ මල්ලි ඔයාලා ඕලෙවල් ඉගෙන කාර්මික විද්‍යා ආයතනයක මොකක් හරි පාඨමාලාවක් කරලා තියෙනවා නම් මේ සදා ආයුධම් ගන්න පුළුවන්.